Malu, මොනවද කරන්නේ? ගේම් ගගා ඉඳපන්. පොතක් අතින්වත් අල්ලන්න එපා ඈ. ගේම් ගගාම ඉඳපන්. මේ ගන්නවයි මේ ළමයාගේ ෆෝන් එක. තියන් අම්මගේ ෆෝන් එක. තියපන් ටීවී එක ළඟ. අහුවෙන්න එපා ඈ ඔය ෆෝන් එක අරගෙන. මගේ ඉස්සරහා නම් දන්නවනේ. මම උඹලට ගහන්නේ නැහැ. ගැහුවොත් මං අතක් පහක් ගන්නොත් වෙදකම් කරන්න වෙන්නේ මටමනේ. ඒකෙන් තමන් ගහන්නේ. ගනින් පොතක්. මොනතන. මේ අතුරු ගේන්න. ඔය ෆ්‍රිජ් එක උඩ තිබ්බ වහනේ අතුරු ගේන්නකෝ. හරි මගේ සීයා සීයෝ ආඩ වැඩ නැහැ නේ. ඔක ගේන්නකෝ. පුතේ මගේ අතුරු අරගෙන මම චොකලට් අරන් දෙන්න. චොකලට් අරන් දෙන්න කඩේට ගිහලා. ටකලා අරගෙන තාත්තගේ දුවල අරන් එන්න. ඔන්න channel එක මාරු කරා. මම බලනවා මොකටද ඒක මාරු කරේ කියපන්. දාපන් ප්‍රවෘත්ති දාපන්. බලන්න මොන නාට්‍යද? මොන නාට්‍ය බලවයිද ඔක? අනේ මේ තමුසෙත් කටහන් ඉන්නවයි. ඔය ප්‍රවෘත්ති දානවා. එක අල්ලන්නේ නැහැ ටීවී එක ඈ. මට ප්‍රවෘත්ති බලන්න දීපල්ලා. අයියෝ මොන කන්දොස් කිරියාවද උදේ ඉඳන් කියවනවා නිවාඩු දවසේ ගෙදර ඉන්න නෑනේ කියවනවානේ. මොනවද ඒ කියවන්නේ ඔච්චර? අද වැඩ තිබ්බනම් හොඳයි කියලා හිතනවා මම නම් තිත්ත වෙලා තින්නේ. තිත්ත වෙලා තමයි තියෙන්නේ. ගෑනුනාම කටහන් ඉන්න බෑ. කියවනවා මොන පටමල්ල වගේ. නිවාඩු දවසේ මට මේ කඩේ යන්න බෑ ආ. ඕක සෙල්ලමකට තියාගන්න එපා. මොකද්ද? කඩේ යන්න අරක ගේන්න මේක ගැන එකපාර කියනවාකෝ. ඔයාලගේ සහෝදරයෝ ගැන කතා කරන්න එපා මට. ඔයාලගේ සහෝදරයෝ ඉඩම් වලට මල පෙරේත හැටි කරන්නේ. අනේ අපේ උන් උදයි තමයි. ඕනේ අපේ උන්ගෙන් මට කිසි දෙයක් ඕනේ නැහැ. උන්මගෙන් ඉල්ලන්නේ නැහැ. ඒකට උන් ඔයාලගේ උන්. අනේ මේ නිකන් ඇස් රතු වෙන විහිළුව. ඒකින්ද පාඩු ඉන්න. කාඩ් එකක් වක් කරන් එන්න. තිබහයි බොන්න. අක්කට කියලා තේ හදා ගන්න ඕන මම. බඳලා ගෑණියෙක් ගන්න නැහැ මේක දෙට්ට. මුන්ගේ සහෝදරයන්ට මොනවද කිව්වම තමයි රුස්සන්නේ. අපේ උන්ට බලු බැනුම් බණිද්දී අපි අහන් ඉන්න ඕනේ. අඟල් දෙකක් පල්ලෙහාට. හරි. මනිෂා මේක අල්ලපන් හරි. ටෝච් එක හරියට අල්ලපන් ඈ. මට පේන්නේ හරියට අල්ලපන් ඈ. කොහෙද